දැන් මෙතුමා අර රාජ්‍ය සේවයේ රැකියා ඇති කිරීම ගැන කිව්වම මම අහපු ප්‍රශ්නෙට ඒ කියන්නේ ඒ මීට කලින් රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටිද්දී රජයේ කිසිම රජයේ සේවකයෙකුට රැකියාවක් දුන්නේ නැහැ. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා හමුදාවේ අයට රැකියා මේ විතු ප්‍රහිතව වසර 5කට නිවාඩු දෙනවා කියලා. රජයේ සේවකයන්ටත් ඒකම තියෙනවා. මේ මොකද්ද මේ කරන්නේ? වසර 5කට පස්සේ උන්ට ආයි රජයේ රැකියාව වලට එන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනකොට ඒ සංස්ථාව පවතින්නෙත් නැහැ. ඒකයි එක්සත් ජාතික පක්ෂේ මට බාධා කරන්න එපා ඔබතුමා. හරි? නෑ ඔබතුමාට බාධා කරන්න නැහැ. ඔබතුමාත් ප්‍රශ්න අහන්න පොළඹවන වර්ගයේ ප්‍රකාශ කරන්න එපා. එතකොට නෑ මම ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ මම දැක්කා ඔයා කරන්න ගියේ දේ. හරි? එතකොට අපි දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ලංකාවේ තිබිච්ච ඊටාම ලංකාවට තිබිච්ච විශිෂ්ට පොහොර යුරියා පොහොර කම්මල සම්බන්ධයෙන් ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහතා කොයි වගේ පාලකයෙක්ද කියන එකට හොඳම නිදර්ශනයක්. ඒ ආසියානු සංවර්ධන බැංකුවෙන් පවා කිව්වා එය විකුණන්න එපා. ඒ අවස්ථාවේදී ලෝක වෙළඳ පොලේ යුරියා පොහොර මිල පහළ යාම නිසා පොඩි తాවකාලික ගැටලුවක් තිබුණා. ඒ වුණත් ඒ විකුණන්න එපා. මොකද ඉහළ තාක්ෂණින් උත් ඉහළ පොහොර නිෂ්පාදනය කරන ලංකාවේ තිබිච්ච ඉතාම හොඳ කර්මාන්ත ශාලාවක්. ඔහු මෙය විකුණුවෙන් පස්සේ මොකද කරේ ඉතුරුච්ච යකඩ අර කලුල්වකී කියන මහාචාර්යවරියගේ දැරියක් දූෂණය කරපු ඒ මැරයට විකුණලා ලාභ ලැබීමේ අවස්ථාව දුන්නා. ඔහුට අපි දන්නවා ජයජයවර්ධන හරහා මේ මැරයට මුළු රටේම සමාදාන විනිශ්චයකාර තනතුරක් හිමුණා. එතකොට ඊටින් පස්සේ ඒ කම්හල තමයි ඊට පස්සේ බටලන්ද පදකාගාරයේ බවට පත් උනේ. එතකොට මේ ආකාරයට තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රටේ කර්මාන්ත දියුණු කිරීමට, රැකියා ඇති කිරීමට, මේ ආර්ථික සංවර්ධනය කිරීමට කටයුතු කරලා තියෙන්නේ. දැන් මේ මෙතුමත් ඊටාම දැන් චම්පික රණවක මහත්මයා මේ යහපාලනයට එකතු වෙලා දානවිනි ව්‍යවස්ථා සංශෝධනයේ රනිල් වික්‍රමසිංහ මහතා ගෙනාපු වෙලාවේ කිව්වේ මොකද්ද? කිව්වේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබා ගන්න යනවා කියලා. ඒ දානවේ ඊට පස්සේ බහුතරයක් විපක්ෂීය මන්ත්‍රීවරුන්ගේ ආධාරය ඇතුව එක්තරා ආකාරයකට පරාජය කරමින් පස්සේ චම්පික රණවක මහත්මයා කිව්වේ බෙල්ල කපන්න හැදුවේ යන්තම් පිහාටු කීපයක් විතරයි ගැලවුනේ කියලා. දැන් එතකොට මේ එකතු වෙලා ඉන්නේ බෙල්ල කපන්නද? කාගේ බෙල්ල කපන්නද? විධායකගේ බෙල්ල කපන්නද නැත්නම් අපේ ලංකාවේම බෙල්ල කපන්නද? මෙයා දැන් හරිය මෙයාත් ඕකේ චම්පිකත් කිව්වා. පහුගිය දවසක මේ ස්වර්ණවාහිනියම වැඩසටහනකදී මේ ෆෙඩරල් 1949 ඉඳන් ඉල්ලුවා එදත් ඉල්ලනවා අදත් ඉල්ලනවා. ඉතින් ලැබුණද? සුව ලැබුණද? ඇයි දෙයියනි මේ රටේ ලේ ගංගා ගලා ගියේ ඉල්ලීම උඩ නෙවෙයිද? මේ රටේ තරුණෝ කී දහහක් මලාදේක හින්දා කිසිම හැඟීමක් නැතුව මේ වගේ ප්‍රකාශ කරන්න පුළුවන්ද? මේ පහුගිය මේ 30 අවුරුදු යුද්ධයකට පාර කැපුවේ ඒ ඉල්ලීම මත නෙවෙයිද? ඒ ඉල්ලීම නොතිබ්බනම් මේ යුද්ධය එනවද? එහෙමනම් දෙමළ ජනතාවයි අපි මිත්‍ර හැටියට දැන් වෙනකොට එක ජාතියක් බවට පත් වෙලා නැද්ද? ඒ බෙදා වෙන් කිරීම සඳහා ගෙනාපු මේ යෝජනාවලිය තුල මේ ඉල්ලීම තුල නෙවෙයිද හමුදාවේ 60000කට වඩා ජීවිත පූජා කරන්න උනේ, අතපය පූජා කරන්න උනේ, ලේගංගාවල් පූජා කරන්න උනේ. දෙමළ ජනතාවත් ඒ කිව්වා වගේ මේ අන්ත අසරණ තත්ත්වයටපත් උනේ මේ ඉල්ලීම නිසා නෙවෙයිද? දැන් ආපහු ඒ ඉල්ලීම එනවතර මේ අහිංසක ඉල්ලීම්ද මේවා? මේවා හින්දා මිනි මැරෙන්නේ නැද්ද? මේවා බොහොම අහිංසකයි කියලාද කියන්නේ හදන්නේ? ෆෙඩරල් ඉල්ලීම තුල මේ පාර මේ ද්‍රවිඩ ජාතික පෙරමුණේ තියෙන උතුරු නැගෙනහිර වහාම එක්කල යුතුය. මෙයයි කියන්නේ මේවට එකඟද නැද්ද කියලා. වහාම එක්කල යුතුයි කියලා. ඊළඟට තියෙනවා මේ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් වහාම ඉඩම් පොලිස් බලතල සහිත ෆෙඩරල් පාලනයක් ලබා දිය යුතුයි කියලා. ඊළඟට තියෙනවා දෙමළ ජනයාගේ ස්වයං නිර්ණයිතිය, ස්වයං පාලනයිතිය නෙවෙයි. තමන්ට පාලනය කරගැනීමේ අයිතිය නෙවෙයි. තමන්ට වෙන්වීම සම්බන්ධයෙන් තමන්ට තීරණය කිරීමේ අයිතිය. නොපමාව ලබා දිය යුතුයි කියලා. ඊළඟට තියෙනවා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනා 90 ජාත්‍යන්තර ප්‍රජාව වහාම පියවර ගත යුතුයි කියලා. එතකොට දැන් දිනමින පත්තරේ දැන් මේ දවස්වල මතවාදය හදමින් යනවා. මොකද දැන් මේ අය දන්නවා එක්සත් ජාතික පෙරමුණට ලැබෙන්නේ නැහැ කියලා බහුතරේ පහුගිය මේ මැතිවරණ අපි සිතීම අනුව බැලුවොත් එහෙම ඉතාම පැහැදිලි. දැන් මේක මේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මේ පාර ලැබෙන්නේත් නැහැ. මේ භූමියෙන් බහුතරේ තින්නේ මොන කණ්ඩායමටද කියන එක. මේ ඉතාම කුඩා ප්‍රදේශයක අතිමහත් බහුතරයක් ඡන්ද විදේශීය බලපෑම් තුල ලබා ගැනීම තුල මේ ජයග්‍රහණය ලැබුවට මේ රටෙන් 3න් 2කට වඩා ජයගත්තේ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ අවස්ථාවේදී ඉන්ද මේ පාර ඒසී නැසබෑ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් උන් දන්නා නිසා උන් දැන් උත්සාහ කරනවා මේ ද්‍රවිඩ ජාතික පෙරමුණ සමග සභාගාණ්ඩුවක් හදන්න. ඒක සභාගාණ්ඩුවක් නොකිය ඔවුන් කියන්නේ යනවා ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපි බලතල බෙදා ගැනීමේ ආණ්ඩුවක් හදනවා කියලා. හැමෝටම බලතල දෙනවා කියලා. ඒතකොට මේ විදිහ මේ මැතිවරණ ප්‍රකාශනයක් වෙනින් පෙනී සිටින කණ්ඩායමක් සමග බලතල බෙදා ගන්න ගියොත් ඒ අතර තමන්ගේම පක්ෂයේ උතුරු පළාතේ ඡන්ද ඉල්ල නැයත් කියනෝනම් ඒකී රාජ්‍යයක් නෙවෙයි එක්සත් රාජ්‍යයක් කියලා. මේ චම්පික මේක අපිට පෙන්වුවට ඒ අය කියන්නේ එක්සත් රාජ්‍යයක් කියලා. ඒතකොට එහෙමනම් කොතෙන්ටද මේක යන්නේ? ඒක අනුව පැහැදිලි අනිතක මෙතුම කිව්වා නම් ගැන ගැටලුව තියෙන්නේ මේකයි. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක කටයුතු කරද්දී හකීම් හිටියත් වෙන අය හිටියත් ඒ අයට කටයුතු කරන්න උනේ මේ රටේ අවම වශයෙන් ත්‍රස්තවාදයේ ප්‍රජා රට එක්සේසත් කරන දිශානතියට. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ එහෙම නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ දේශද්‍රෝහියෙක්.
මිලිනියම් සිටි පාවා දීම කළ තැනැත්තා ඊළඟට ප්‍රභාකරන් කියන මිනිමරුවට මේ රටේ වෙනම රාජ්‍යයක් වෙන් කර ගැනීම සඳහා කාලය දුන්නා. අර කාලේ මටත් දෙන්න. ඒ කියන්නේ කරුණාකරලා මේක අහන්නකෝ. දැන් එතුමා විවස්ථාවෙන් සම්මත කළාද ප්‍රභාකරන්ට අර වෙනම රාජ්‍ය ගොඩනගා ගන්න දුන්නේ, පොලිසිය ගොඩනගා ගන්න දුන්නේ, උසාවි ගොඩනගා ගන්න දුන්නේ. ඒකට 3 2 ගත්තද? ඒකට ජනමත විචාරණ තිබ්බද? විග්නේශ්වරන් සහ දැන් මේ ජාත්‍යන්තරයේ මෙදහත් වීම තුල රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන්නේ ඔවුන්ට ක්‍රමක්‍රමයෙන් මේ බලතල ලබා ගන්න හදනවා. එදාට අපෙන් කැමති ඕනේ වෙන්නේ නැහැ. ඉබේම මේ උතුරු නැගෙන රාජ්‍ය බිහි වේවි. එතකොට මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ මෙතුමාලා ඔක්කොමලා කියන අර මාස 60න් අලුත් රටක්, අන්නේ මාස 60න් අලුත් රටක් එහෙ හැදේවි. දේශද්‍රෝහී බවට පත් වෙනවා මුළු. හොඳයි පැහැදිලි. ඔබතුමාගේ කාලය අවසන්. ඔබතුමාගේ කාලය අවසන්. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔබතුමාගේ කාලය අවසන්. ඔබතුමාගේ කාලය අවසන්. ඝාතකෙක් දේශද්‍රෝහී. හොඳයි කාලය අවසන්. එතුමා කියනවනේ මම ඔබතුමාගේ කාලය අවසන්. සහෝරේ බැංකුවේ ලොකුම ඔබතුමා මොහොතක් දෙන්න මේ අපි පොඩි අපි ඉස්සෙල්ලාම අරේ කරේ අපි සංවාද පිළිවෙලක් තියෙනවනේ. ඔය ඉතින් අර හරි ඔබතුමා මොහොතක් දෙන්න අවසන් අවස්ථාව ඔබතුමාට.